Hi යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට සිතු and Shaki vlogs YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. වැසිබර කාලගුණයත් එක්ක වැස අධික විදිහටම ලැබිලා ගොඩාක් ගංගා පොඩි ඔයවල් පවා පිටාර දාලා අපි ඔක්කොම ගම් වතුරෙන් පීඩා වින්දා. අපේ පැත්තට නම් චුට්ටක් ඒක අඩුයි. ඒ වුණාට වැස්සත් එක්ක අපේ ගේ පිටිපස්සේ තිබුණු වැල උතුරලා ගියා. ඉතින් අපිට කිසි කරදරයක් වුණේ නැහැ. මට කියන්න අහන්න දකින්න තියෙන තැන් වල ගොඩාක් දුක්ඛිත තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරන යාළුවනේ ඒ දේවල් ඉක්මනින් යථා තත්ත්වයටපත් වෙයි කියලා. ඉතින් වැස්ස තිබුණත් අපි අපේ ආච්චිගේ 3 මාසෙ දානේ ලෑස්ති කරලා තිබුණ දැන් මාස 2-3කට උදේ කොහොමත් 7 දවස් දීලා ඉවරනකොට අපි 3 මාසෙට දින වෙන් කරගත්තා. ඉතින් පන්සලේ ලොකු හාමුදුරුවෝත් එක්ක කතා කරගෙන හිටියේ නේද නංගි? ඔව් අපි මේ කොහොමත් මේ කාලගුණේ හින්දා දැන් තැනකට උනා නෑදෑයන්ට උනත් එන්න බැරි තත්ත්වයක් තිබ්බේ හින්දා අපි ඒක මේ කල් දාගන්න තමයි බැලුවේ. ඒ වුණාට මේ ඊට පස්සේ අපේ වෙලාවට මේ මන්දා පෑවුවා. සෙනසුරාදා දවසේ පෑවුවා. මේ ඊට පස්සේ අපි ලොකු හාමුදුරුවෝත් එක්ක කතා කරලා නියමිත දිනේටම දානේ කරන්න ගත්තා. ඉතින් හිතපු තරම් සෙනගක් නොපැමිණියත් ඒ කියන්නේ හාමුදුරුවෝ අපිට පුළුවන් උපරිම සහයෝගය දුන්නා. ධර්මදේශනාව රාත්‍රී පවත්වලා පහුවෙනිදා දවල් දානෙන් අපේ පින්කම ඉවර කරා. ඉතින් අපට ලැබුණු ලොකු අවස්ථාවක් වුණා මේ ගම් වතුර වෙලාවේ අපි මේක කරලා ගම් වතුරෙන් පීඩා විඳින. එතකොට ඒ වෙලාවේ ජීවිතය අහිමි වෙච්ච අය ගොඩක් ඉන්නවා. අදටත් හොයනවා ජීවිතය අහිමි වෙච්ච කට්ටිය කවුද කියලා. තාම මේ ආරංචියක්වත් නැති කට්ටිය ඉන්නවා. අම්මලාට දරුවා අහිමි වෙලා, දරුවන්ට අම්මා තාත්තා අහිමි වෙලා, අසල්වැසියෝ නැහැ, ගෙවල් දොරවල් නැහැ. තමුන්ගේ ජීවිත කාලේ හරි හම්බ කරගත්ත කිසි දෙයක් නැති වෙච්ච කට්ටිය ඉන්නේ. ඉතින් අපිට ආපහු අමුතුවෙන් වන්න කියන්න දෙයක් නැහැ. අපි මේ දවස් ටිකේ දැකපු දේවල් ඇති අපේ ජීවිතේ අපිටත් මේ අපේ පැත්තේ එච්චරම බලපෑමක් නැති වුණාට මේ ඔය මිනුවන්ගොඩ පැත්තේ එහෙම ගොඩක් මේ යට වෙලා කඩවල් හිටන් හානි වෙලා එහෙම මේ ප්‍රශ්න තිබ්බා. අපි Facebook එකෙන් එහෙම දැනගත්තාම තමයි අපිත් දන්නේ. මේ පැත්තේ නම් එච්චරම ගැටලුවක් නැහැ. ඒ වුණාට විපතටපත් වෙච්ච ජීවිතය අහිමි වෙච්ච හැමෝටම පින් පමුණු වෙලා අපි අපේ දානේ කටයුතු කරා. ඉතින් ලොකුවට නැතත් අපිට පුළුවන් විදිහට අපේ ආච්චිට අපේ නෑදෑ හිතවතු නැති වෙච්ච හැම සියලු දෙනාටමත් සහ අපේ ලංකාවාසී මේ අවනතුරෙන් ජීවිත අහිමිච්ච සියලු දෙනාටම පින් පැමුණුවා. ඉතින් අපේ ධර්මදේශනාවේ සහ දානමය පින්කමේ කරපු වැඩ කටයුතු තමයි අපි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් ඔයාලත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඉතින් උතුම් දානමය පින්කම සහ ධර්මදේශනාවේ වැඩ කටයුතු අපි කොහොමද කරේ කියලා මේකෙන් බලන්න එන්න. ඔන්න මේ ඉතින් අපේ ධර්මදේශනාව තිබුණු දවසේ රෑ අපේ හාමුදුරුවන්ගේ ධර්මාසනයේ සැරසුවේ මෙහෙම. අපේ බාප්පා තමයි මේ ධර්මාසනයේ සැරසුවේ නේද නංගි? ඔව් මේ දා බණ දවසේ දවල් වෙලා වගේ තමයි ඔක හදන්න ගත්තේ. කිසිම අයිඩියා එකකුත් තිබ්බේ නැහැ. බාප්පට පොඩ්ඩක් කලාත්මක හැකියාවක් තියෙන හින්දා එයා ඒක හදන්න පටන් ගත්තා. බොක්කොල වලිනුයි තව ප්‍රෝටීන් වර්ගයක් තමයි මේ පුටුව පිටිපස්සේ තියෙන එකට යොදාගෙන තියෙන ලස්සන සූර්යකාන්ත මලක් අපි මේකට කියන්නේ වල් සූර්යකාන්ති කියලා. ඒකෙන් මේ ධර්මාසනය මේ විදිහට සැරසුවා. වාසගේ තිබුණු හැකියාව එළියට මම දැක්කේ එදා. ඉතින් ලස්සන ධර්මාසනය මේ විදිහට තමයි සැරසුවේ. අපේ බණ දවසට ධර්මදේශනාවට වැඩම කළේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. හාමුදුරන්ගේ බණ පටන් ගන්න තිබ්බේ 7ට විතර. ඒ වුණාට පොඩි ප්‍රමාදයක් වෙලා හාමුදුරුවෝ වැඩම කළේ 7:00ට විතර. පැයක විතර ධර්මදේශනාවක් පැවැත්තුවා. ඉතින් අපි හිතුවේ මේ සෙනග අඩු වෙයි කියලා මේ තිබුණු තත්ත්වෙත් එක්ක. ඒ වුණාට අපි හිතුවට වඩා ලොකු පිරිසක් සහභාගී වුණා ධර්මදේශනාවට. විපතටපත් වෙලා ඉන්න හැමෝමවත් මතක් කරලා හාමුදුරුවෝ ධර්මදේශනාව සිද්ධ කරා. පිරිකර පූජාවෙන් පස්සේ ධර්මදේශනාව ඉවර වුණා. පැයකට ආසන්න කාලයක් ධර්මදේශනාව පැවැත්තුවා. මේ තියෙන්නේ අපි දානි දවසේ උදේ ලෑස්ති වෙච්ච විදිය. ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාට විවිධ ව්‍යංජන වර්ග ගෙදරත් හැදුවා. අපේ නෑදෑ වෙනන් අහල පහල නැන්දලා කීප දෙනෙක් එකතු වෙලා ඒකට උදව් කරා.
ඒ වගේම කැවිලි, පළතුරු, පිරිකර වගේ සියලුම දේවල් අපි ලෑස්ති කරා. ඉතින් අපේ නංගිලා, අක්කලා, මල්ලිලා හැමෝම ඉතින් අපට සහයෝගය දුන්නා ඒ සියලුම දේවල් ලෑස්ති කරගන්න නේද නංගි? ඔව් අපේ තරුණ කැල හැම වෙලෙම අපිට සහයෝගය දක්වනවා. අපේ ඉතින් පුටු තියලා ඉතින් අපි හදලා තිබුණ සාලේ එදා පන්සලක් වගේ වෙනස් වුණේ මේ විදිහට තමයි. ඒ නංගි අපි ඉතින් කොච්චර ඔට්ටු වුණාද මේකට? ඔව් පුටු සෙට් සේරම අයින් කරලා සේරම සුදු රෙදි වලින් වහලා ගේ ඇතුලේ තිබුණු මේසත් එක්ක සේරම එළියට අල්ලලා ඉතින් අපිට බඩු අඩු කරගන්න පිරිකර ටික ආස් කරගන්න සේරම තිබුණු ලොකු මේස පුටු ඔක්කොම සාලේ තමයි තිබ්බෙදා. හාමුදුරුවෝ වඩිනකොට ඉතින් හැමදේම ලෑස්ති කරලා තිබුණ ඉතින් මේ විදිහට තමයි. අපේ පන්සලේ ලොකු හාමුදුරුවොත් ඇතුළුව අපිට පන්සල් වලින් ස්වාමින් වහන්සේලා 7 නමකුයි කරඩු වහන්සේයි 8 නමක් අපේ නිවසට වැඩම කරා. පාදෝවණය කරලා වන්දනාමාන කරලා අපි ස්වාමින් වහන්සේලා සියලුම දෙනා අපේ ගෙදරට පිළිගත්තා. ලොකු හාමුදුරන්ගේ කෙටි දේශනාවකින් අනතුරු අපි දාන පිළිගන්නවා. දානමය පින්කමක් ගෙදර ගත්තට හාමුදුරුවන්ට ඒක හරියට වත්පිළිවෙත් ඇතුව පූජා කරන විදිහක් ගැන අපිට හරි අවබෝධයක් නැහැ. ඉතින් අපේ ගමේ වැඩිහිටි පිරිස අපිට ඒකට ලොකු සහයෝගයක් දුන්නා. ගෙදර කට්ටිය වගේම නෑදෑ හිතවත් හැම සියලු දෙනාම එයාලට පුළුවන් විදිහට අපිට ඒ කරන්න ඕන වත්පිළිවෙත් ගැන අවබෝධයක් ලබා දුන්නා. හාමුදුරුවෝ සියලු දෙනා වැඩම කරාට පස්සේ අපි දානය එකින් එක පිළියෙල කරපු ඒවා පිළිගන්නවලා හාමුදුරුවෝ ඒවා වැළඳුවට පස්සේ අවුල්පත්, පළතුරු, පිරිකර සියල්ල පූජා කරා. දාන කටයුතු සියල්ල අවසන් වුණාට පස්සේ අපේ ලොකු හාමුදුරුවෝ විසින් පොඩි ධර්ම දේශනාවක් සිද්ධ කරලා ආච්චි ඇතුළු මියගිය සියලු දෙනාටම පින් පැමිණවීම තමයි මේ සිද්ධ වෙන්නේ. සියලු දෙනාටම පින් අනුමෝදන් කරාට පස්සේ කරඩුවත් ස්වාමින් වහන්සේලා 7 නමත් පන්සලට වැඩම කරවීම තමයි මේ සිදු කරන්නේ. දාන
වැඩ කටයුතු සියල්ල අවසන් වුණාට පස්සේ අපි පොඩි රවුමක් දාන්න ගියා. මෙතන අක්කා නැහැ. ඔන්න ඔය විදිහට තමයි අපි පණයි දානේ වැඩ කටයුතු ඉවර වුණේ. ඉතින් අපි දැන් මේ වීඩියෝ එක කරන වෙලාවෙත් ආයෙම වැස්ස පටන් ගත්තා. හදන්නේ අකුලුත් එක්කම එනවා කියලා අපිට කාලකන විද්‍යාවකින් දීලා තිබුණු නිවුස් එක ඇත්ත වෙන්න වගේ යන්නේ. මොකද ආයෙත් වැස්ස දැන් මේ පටන් ගත්තා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ මම නෙමෙයි මුළු ලාංකිකයෝම ප්‍රාර්ථනා කරන්නේ නැවත කලින් වෙච්ච විදිහේ විපතක් නොවේවා කියලා තමයි මම මේ මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ. මොකද අපේම අය ලෝකේ කොහේ හිටියත් මිනිස්සුયો සත්ත්වයෝ ඒ කෙනෙක්ට විපතක් වෙනට අපි කැමති නැහැ. මොකද දැන් ඔය අපි වීඩියෝස් වල දැක්කා සත්තු වතුරේ ගහගෙන යනවා. ගොඩක් පස්සේ යට තාම. ඉතින් අපිට කරදරයක් නොවුනට අපිට කිසි දෙයක් දැනෙන්නේ නැති වුණාට මිනිස්සු සෑහෙන්න දුක් විඳිනවා. කන්න බොන්න නැතුව මේ අවස්ථාවේ දුක් විඳිනවා. මම මේ වීඩියෝ එකෙන් ඉල්ලන්නේ අපි ඕන තරම්. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේ නෙවෙයි අපි කලින් අපේ ජීවිතේ කොයිම හරි වෙලාවක අපි කෑම කාලා අපතේ දානවා. වත් කටක් හරි දෙකක් හරි අපතේ දානකොට ඔයාලා හිතන්න කන්න නැති මිනිස්සු මේ ලෝකෙ කොච්චර ඉන්නවද කියලා. ඒ සිතුවිල්ල හිතේ තිබුණා නම් ඇති. මොකද අද වෙනකොට කන්න බොන්න නැති මිනිස්සු සෑහෙන්න ඉන්නවා. අපි වත් කටක් අහක දාද්දී මට නම් මේ දැන් හිතෙනවා අපි මෙහෙම කාලා බීලා හිටියට වත් කටක්වත් කන්න නොලැබෙන කට්ටිය කොච්චර ඉන්නවද කියලා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා අපි දැන් මේ බණයි දානේ කරාට හරිම විදිහට නම් අපිට ඒ කට්ටියට උදව්වක් ලොකුවට කරන්න තිබුණා නම් හොඳයි කියන අදහස අපි ගෙදර හැමෝගෙම තිබුණා. අපි පුළුවන් විදිහට ඒ දේවල් වලට දායක වුණා. ඉතින් මේ දැන් ආයෙ වැස්ස පටන් ගත්තට කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් වීඩියෝ අපි අරගෙන එන්නම් ඔයාලට. ඉතින් දැන් දී සිටින දිගටම අපි දෙන්න සිතු and Shaki vlog. Bye. Bye.